මෙතෙන් අපි කලින් හදාගත්ත කරි එක මේ විදිහට තමයි අපි දාන්නේ. දාලා ඒක ස්ටැක් කරගන්නවා. ඉතින් දැන් තෙල් රත් වෙන්න දාලා දෙන්නේ. ඔන්න මුලින්ම දාන ගාලික්. ගාලික් මුලින් ෆ්‍රයි කරගන්න ඕනේ. අපි එකට දුන්නා කැරට්. අපරත් කැරට් ටික දුන්නා. ඊට අපි එකට බිත්තර එකතු කරනවා. Terus අපි කපා ස්ප්‍රින්ග් අනියන් එකතු කරනවා. Just අපි එකතු කරනවා කපපු අපි කපල කලින් කපාගත්ත පරාට එහෙම නැත්නම් රැප්ස් වලට කැමති වර්ගයක් ගන්න පුළුවන්. රැප්ස් අපි දැන් මේකට අරන් තියෙන්නේ රැප්ස් වලට සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වල ලේසියෙන්ම පරාට විතර හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩෙන් ගන්න පුළුවන්. මෙතන පොඩි වේදමක් කියන්නේ ඒකට. Terus අපි ඒකද කරගත්ත ටික මේ විදිහට ෆ්‍රයි කරනවා. අපි දැන් විනාඩි 3ක් විතර මෙහෙම අඩු ගින්දරේ තමයි මේක ෆ්‍රයි කරගත්තේ. බලන්න පුළුවන් මේකේ කලර් එක. අපි දැන් විනාඩි 3ක් විතර මෙහෙම අඩු ගින්දරේ තමයි මේක ෆ්‍රයි කරගත්තේ. බලන්න පුළුවන් මේකේ කලර් එක. අපි මේකට ඇඩ් කරනවා විනාඩි 3කට විතර පස්සේ මේ වගේ කලර් එක ආවට පස්සේ අපි මේ කලින් හදාගත්ත කරි එක ඇඩ් කරනවා. කරේ ඇඩ් කරලා ඊට පස්සේ විනාඩියක් විතර මේ ෆ්‍රයි කරාට පස්සේ ඊට පස්සේ චීස් ඇඩ් කරනවා අපි කපාගත්ත.
ඔයාලට කොත්තුවේ රස තව වැඩි කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඇඩ් කරන්න ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඇඩ් කරපුවම ගොඩක් රසයි මේක. අපි දැන් මේක ඇඩ් කරලා තියෙනවා චීස් ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක්. ඒ දෙක ඔයාලට කැමති නම් විතරයි ඇඩ් කරන්න ඕනේ. ඒ නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ විදිහට ෆ්‍රෙෂ් මිල්ක් සහ චීස් එකතු කරාට පස්සේ විනාඩි කමාර දෙකක් වගේ මේ විදිහටම ෆ්‍රයි කරාට පස්සේ අපිට සර්ව් කරන්න ලැස්තියි දැන්. දැන් මේ විදිහට දා ගන්නවා. මේ විදිහට තමයි හදලා පස්සේ එන්නේ. හරියට මේ නැති ගොඩක් රසයි. රස පාටක් දෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට ස්ප්‍රින්ග් අනියන් ටිකක් දාලා මේක තවත් ලස්සනට ගාර්නිෂ් කරගන්න මේ විදිහට. ඉතින් ඔයාලට මේ වගේ කොත්තුවක් හදාගන්න පුළුවන් ලේසියෙන්ම ඔයාලට ගෙදරදීම. මේ වගේ කොත්තුවක් හදද්දී ඔයාලට මොකක් කර ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න මේ වගේ තව වීඩියෝස් බලන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.